ටොප් වෙබ් එකෙන් අපි මුලින්ම තෝරන හොඳ වෙබ්සයිට් මොනවද? ඊට පස්සේ අපි බෙස්ට් වෙබ් එකෙන් ඒ වයින් හොඳම 3 අපි තෝරනවා. මේ අවුරුද්දෙත් කාණ්ඩ 24ක් එහෙම නැත්නම් කැටගරීස් 24ක් යටතේ මේක කම්පිටිෂන් එක පැවැත්වෙනවා. ඔබේ වෙබ් අඩවිය ඔය කිව් විදියට බෙස්ට් වෙබ් කම්පිටිෂන් එකේදී ඩිස්ක්වලිෆයි වෙන්න හැකියාව තියෙනවා. ජාතික මට්ටමේ රෙකග්නිෂන් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා ඔබේ වෙබ්සයිට් එකට. ටොප් වෙබ් කම්පිටිෂන් එකට ඇතුල් වෙලා බෙස්ට් වෙබ් එක පටන් ගන්න ඉස්සෙල්ලා ඔබේ වෙබ් අඩවිය එවලුවේට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. bestweb.lk 2026 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙබ් අඩවි තරගාවලිය 16 වන වරටත් මේ වසරේ පැවැත්වෙනවා. කාණ්ඩ 24ක් යටතේ රන්, රිදී, ලෝකඩ හොඳම මොබයිල් ඔප්ටිමයිස්ඩ් වෙබ් අඩවිය සහ වඩා ජනප්‍රිය වෙබ් අඩවි ලෙසින් සම්මාන 126ක් ලබා දෙන අතර හොඳම වෙබ් අඩවි නිර්මාණකරුවන්ට සහ සමස්ත සම්මාන සඳහා විශේෂ පිළිගැනීමක්ද ලබා දෙනවා. මේ තරගාවලිය පිළිබඳව කෙටි හැඳින්වීමක් මහාචාර්ය ගිහාන්ඩාස් මැතිතුමන් විසින් ඔබ වෙත ඉදිරිපත් කරනු ඇති. ලංකා වසම් ලේඛකාධිකාරියෙන් අපි තරඟාවලි දෙකක් ආරම්භ කරලා තියෙනවා. එකක් තමයි bestweb.lk කියන එක, අනිත් එක තමයි topweb.lk. මේ දෙකේම අරමුණු හුඟක් සමානයි, ඒ වුණාට වෙනස්කමුත් තියෙනවා. අපි මේ දෙකෙන්ම කරන්නේ ලංකාව ඇතුළත ඇති වෙබ් අඩවිවල තත්ත්වය වැඩි දියුණු කරලා ලංකාවේ තියෙන වෙබ්සයිට් ජාත්‍යන්තර මට්ටමකට ගේන්න. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඒවා නිර්මාණය කිරීම, සැලසුරු කිරීම, ඒ වගේම ඒවයි සුරක්ෂිතතාවය හැම එකම හොඳ තත්වයකට ගෙනල්ලා කෙනෙක් ආවොත් ලංකාවේ තියෙන .lk වෙබ් අඩවියකට එයාට දැනගන්න පුළුවන් වෙන්න ඕනේ මේක හොඳ වෙබ්සයිට් එකක්, මේක සුරක්ෂිත වෙබ්සයිට් එකක්, මේක මට අවශ්‍ය දේවල් කරගන්න පුළුවන් කියලා. අපි බලාපොරොත්තු වෙනවා මෙම තරංගාවලි දෙක තුලින් ලංකාවේ ගොඩක් ශක්තිමත් ඒ වගේම ජාත්‍යන්තර මට්ටමක තියෙන වෙබ් පද්ධති සංවර්ධනය කළා හදලා ගන්න. අපි ළඟ තියෙනවා කියලා තරංගාවලි දෙකක්. මේ දෙක අතර වෙනස මොකක්ද? ඇත්තටම අපි ගත්තොත් bestweb.lk අපි දැන් අවුරුදු 15කටත් වඩා කාලයක් තිස්සේ කරගෙන ගියා. ඒකෙන් අපි තෝරන්නේ ලංකාවේ තියෙන හොඳම වෙබ් අඩවි ඒ කාණ්ඩවල. කාණ්ඩ 24ක් තියෙනවා. ඒ කාණ්ඩ 24 රන්, රිදී, ලෝකඩ කියලා පදක්කම් අපි දෙනවා මේ වෙබ් අඩවිවලට. ඉතින් මේකෙන් හොඳයි අපිට ලංකාවේ තියෙන හොඳම වෙබ් අඩවි 100කටත් වඩා අපිට හොයාගන්න පුළුවන්. ඒ වුණාට අපිට ප්‍රශ්නයක් තිබ්බා, සමහර වෙබ්සයිට් තියෙන්න පුළුවන් ඒවයි තත්ත්වය හොඳයි. ඒ වුණාට ඉතින් ඒක ලංකාවේ තියෙන හොඳම තුනට අහු වෙන්නේ නැත්නම් ඒගොල්ලන්ට යම්කිසි සම්මානයක් ලැබෙන්නේ නැහැ. ඒකින්ද අපි පටන් ගත්තා මේ topweb.lk කියන තරඟාවලිය. මේකෙන් කරන්නේ හොඳ තත්ත්වයක, කියන්නේ සාමාන්‍යයෙන් අවශ්‍ය තරම් තියෙන හොඳ තත්ත්වයක තියෙන වෙබ් අඩවි තෝරලා ඒගොල්ලන්ට අපි සම්මානයක් දෙනවා topweb.lk කියලා. ඉතින් ඒකෙන් අපි තෝරනවා සාමාන්‍ය හොඳ සයිට් මොනවද. ඊළඟට ඒව ඇතුලෙන් ඒ topweb සම්මානය ලැබිච්ච වෙබ් අඩවි ඇතුලෙන් අපි අර ඒක best web තරඟාවලියට යවලා ඒකෙන් තමයි අපි අර 1 2 3 කියන හොඳම 3 තෝරන්නේ ඒ කාණ්ඩවල. ඉතින් මේ දෙකේම ලොකු වැදගත් දෙයක් වෙනවා. টপ වෙබ් එකෙන් අපි මුලින්ම තෝරන හොඳ වෙබ්සයිට් මොනවද? ඊට පස්සේ අපි බෙස්ට් වෙබ් එකෙන් ඒ වයින් හොඳම 3 අපි තෝරනවා. ගිය අවුරුද්දේ අපි bestweb.lk තරඟාවලියේ අලුත් දේවල් කීපයක් කරා. ඒක හින්දා අපිට 500කටත් වඩා අයදුම්පත් ලැබුණා මේ තරඟාවලියට. ඒකෙන් අපි සම්මාන 100කටත් වඩා දුන්නා කාණ්ඩ 24ක් හරහා. මේ 24 අලුත් කාණ්ඩ දෙකකුත් තිබුණා. ඊළඟට අපි කරපු අලුත් දෙයක් තමයි topweb.lk කියන තරඟය අනිවාර්ය කරා බෙස්ට් වෙබ් එකට ඇතුල් වෙන්න. එතකොට අපි බෙස්ට් වෙබ් එකට ඇතුල් වෙනවා නම් මුලින්ම টপ වෙබ් එක ලබා ගන්න ඕනේ. ඒ টপ වෙබ් එක එච්චර අමාරු නෑ. ඒක ලබා ගන්න පුළුවන්. ඒක ලබා ගත්තට පස්සේ
අපිට bestweb.lk තරංගයට තරග කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තේරුණ සමහර අයට මේක වැඩේ කරන්න ඕනේ, ඒගොල්ලන්ට හොඳ වෙබ්සයිට් එකක් හදන්න ඕනේ. ඒ වුණාට ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ ඒගොල්ලන් සමහරට අවශ්‍ය තාක්ෂණික දැනුම නැහැ. ඒකට අපි courses දෙකක් පටන් ගත්තා. ඒවට අපි කියනවා certified web developer කියලා. ඒ courses වලින් දෙකක් අපි දියත් කරලා තියෙනවා. මේ දෙකෙන් අපිට පුළුවන් වෙබ් අඩවියක් නිර්මාණය කරන කෙනෙකුට ඒගොල්ලන්ගේ තාක්ෂණ දැනුම වැඩි කරලා හොඳ වෙබ්සයිට් හදන්න අපි දැනුම ලබා දෙනවා. මෙම අවුරුද්දේ අපි 16 වෙනි වතාවටත් bestweb.lk තරඟය කරනවා. මේකේ අපි ලොකු වෙනසක් කරන්නේ නැහැ. මොකද මං හිතන්නේ අපි ගිය අවුරුද්දේ කරපු විදිහ සෑහෙන හොඳයි. ඉතින් මේ අවුරුද්දේ අපි ලොකු වෙනසක් කරන්නේ නැහැ. අපි මේ අවුරුද්දෙත් කාණ්ඩ 24ක් තියාගෙන යනවා. අපි ඒ වුණාට මේ අවුරුද්දේ කරන්නේ එකක් තමයි අපිට ලැබෙන ආයුධ වල තත්ත්වය දියුණු කරන්න අපි ගොඩක් උත්සාහ කරනවා. ඒ වගේම වැඩි දෙනා ලංකාවේ ඇතුළත තියෙන වැඩි වෙබ්සයිට් ප්‍රමාණයකින් හොඳ තත්ත්වයේ වෙබ් අඩවි මේකට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාවේ තියෙන වෙබ්සයිට් වල තියෙන ගුණාත්මකතාවය අපි සනාථ කරන්න බලාපොරොත්තු වෙනවා මේ bestweb.lk 2026 තරඟාවලිය. තරඟාවලිය තුළ ඔබට අයදුම් කළ හැකි කාණ්ඩ පිළිබඳව රුවන් අමරසේකර මහත්මයා ඔබ සමග සාකච්ඡා කරනු ඇති. ඔබ හැමෝම දැන් දන්නවා bestweb.lk කියන මේ කම්පිටිෂන් එක කොයි විදිහටද සිද්ධ වෙන්න කියලා. මේක වැදගත්ම දේ තමයි කොහොමද අපි ඔබේ වෙබ්සයිට් එක මේ කම්පිටිෂන් එකට ඇතුළත් කරන්නේ කියන එක. පාටිසිපන්ට් කෙනෙක් හැටියට ඉතාමත්ම වැදගත් දේ තමයි මොනවද මේ කම්පිටිෂන් එකේ තියෙන කැටගරීස් කියලා දැනගෙන ඒ කැටගරීස් වලින් තමන්ගේ වෙබ්සයිට් එකට අදාළ කැටගරී එක මොකක්ද කියලා තෝරගන්න එක. එහෙම තෝරගත්තාම හරිම කැටගරී එකේ එහෙම නැත්නම් හරිම කාණ්ඩේ මේ කම්පිටිෂන් එකට එකතු වුණොත් මේ කම්පිටිෂන් එකෙන් දිනන්න තියෙන අවස්ථාව තවත් යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒ නිසා මුලින්ම කවුරු හරි කැමැත්තක් තියෙනවා නම් තමන්ගේ .lk වෙබ්සයිට් එකක් මේ කම්පිටිෂන් එකට ඇතුළත් කරන්න ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි වෙබ්සයිට් එක බලන එක. වෙබ්සයිට් එක කියන්නේ ඒ bestweb.lk කියන වෙබ්සයිට් එක ඇතුලේ මේක පාටිසිපේට් කරන කෙනෙක්ට අදාළ හැමදේම අන්තර්ගත වෙලා තියෙනවා. නේද? හොඳින් වෙබ්සයිට් එක බලලා මොකද්ද මේ කම්පිටිෂන් එක කියලා තේරුම් අරගෙන මොනවද තියෙන කැටගරීස් කියලා තේරුම් අරගෙන තමන්ගේ වෙබ්සයිට් එක මේකට ඇතුළත් කරන්න. මේ අවුරුද්දෙත් කාණ්ඩ 24ක් එහෙම නැත්නම් කැටගරීස් 24ක් යටතේ මේක කම්පිටිෂන් එක පැවැත්වෙනවා. මේක ගෲප් වෙලා තියෙනවා corporate, e-commerce, government, SME sector, personal website ඒ වගේ කාණ්ඩ ගණනාවක් ඇතුලේ මේ කාණ්ඩ කැටගරයිස් වෙලා තියෙනවා. ඒ නිසා තමන්ගේ වෙබ්සයිට් එකට තමන්ගේ ආයතනයට අදාළ කැටගරි එක ඇතුලේ තරඟ කරන්න ඕනෙම කෙනෙක්ට පුළුවන්. සාමාන්‍යයෙන් වෙබ්සයිට් එකක් ඕනෙම කැටගරි එකක කම්පීට් කරනකොට ඒ කැටගරි එක ඇතුලේදී ගෝල්ඩ්, සිල්වර්, බ්‍රොන්ස් කියන සම්මාන ලබා ගන්න පුළුවන්. ඊට අමතරව කැටගරි 24න්ම තෝරගන්න ඕවරෝල් සම්මානත් ලබා ගන්න පුළුවන්. ඕවරෝල් ගෝල්ඩ්, ඕවරෝල් සිල්වර්, ඕවරෝල් බ්‍රොන්ස් කියන සම්මාන ලබා ගන්න පුළුවන්. ඒ ඇවිල්ලා ඒ වෙබ්සයිට් එක අයිතිකාර තැනැත්තට හෝ ආයතනයට තමයි ඒ වින් එක එහෙම නැත්නම් ඒ සම්මානය ලැබෙන්නේ.
ඊට අමතරව මේ වෙබ්සයිට් එක ඩිවලප් කරපු කවුරු හරි කෙනෙක් ඉන්නවනම් සමහර වෙලාවට ඒ ආයතනයේම IT ටීම් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තුන්වෙනි පාර්ශවයක් ලව්ව ඩිවලප් කරගෙන තියෙනවා නම් මේ වෙබ්සයිට් එක ඒ තුන්වෙනි පාර්ශවයට ඒ අවෝඩ් එකක් දිනන්න පුළුවන් බෙස්ට් වෙබ් ඩිවලොප්මන්ට් සම්මානය. ඒ වගේම most popular වෙබ් සම්මානයත් මේ කැටගරිය ඇතුළේදී දිනන්න පුළුවන්. මේ හැමදේම කරන්නේ yum.lk වෙබ්සයිට් එකක් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවනම් සහ ඩිවලොප් කරලා තියෙනවනම් ඒක ඇගැයීමට ලක් කිරීම තමයි මේකෙදි කරන්නේ. එම නිසා මේ සම්මාන ලබා ගැනීම ඕනෙම කෙනෙක්ට කරන්න පුළුවන්. හොඳ වෙබ්සයිට් එකක් හදලා ඒක අදාළ පරිශීලකයන්ට පාවිච්චි කරන්න දීලා හරි විදිහට ඒක මැනේජ් කරනවා නම් ඕනෙම කෙනෙක්ට තමන්ගේ වෙබ්සයිට් එකට අවෝඩ් එකක් දිනා ගන්න අවස්ථාව තියෙනවා මේ කම්පිටිෂන් එක ඇතුළේදී. අපි බලමු ඇයි bestweb.lk සම්මාන උළෙලට ඔබේ .lk වෙබ්සයිට් එක සහභාගී කරවගන්න අවශ්‍ය වෙන්නේ කියලා. පළවෙනිම දේ තමයි මේ ලෝකෙම ඩිජිටල් කරණය වෙනවා සහ වෙමින් පවතිනවා තවදුරටත්. එතකොට ආයතනයකට ඩිජිටල් ප්‍රසන්ස් එකක් නැත්තම් ඒක මහා ලොකු අඩුවක් හැටියට තමයි පේන්නේ. තමන්ට වෙබ්සයිට් එකක් තියෙනවනේ ඒ වෙබ්සයිට් එක හරහා ලෝකයට විවෘත වෙන එක තමයි වෙන්නේ. ඒ විවෘත කරනකොට ඒ වෙබ්සයිට් එකේ ක්වොලිටි එක ඒ වෙබ්සයිට් එක පරිශීලනය කරන අයගේ අවශ්‍යතා හරි විදිහට සපුරනවද කියන එක උඩ ඩිජිටල් ප්‍රසන්ස් එක හොඳ හෝ නරක මට්ටමින් පවතිනවා ආයතනයකට. ඒ නිසා ඔබට ඩිජිටල් ප්‍රසන්ස් එකක් පවත්වගෙන යන්න ඕන නම් ඔබේ වෙබ්සයිට් එක ඉතාමත් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන්න ඕනේ. ඒක කොයි මට්ටමින්ද කියලා තීරණය කරන එක එහෙම නැත්නම් කොයි මට්ටමින්ද තියෙන්නේ කියලා දැනගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා bestweb.lk කම්පිටිෂන් එකට සහභාගී වීමෙන්. .lk වෙබ්සයිට් එක මේ කම්පිටිෂන් එකට සහභාගී කරවා ගැනීමෙන් ඔබට ලැබෙන හොඳම දේ තමයි ජාතික මට්ටමේ රෙකග්නිෂන් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා ඔබේ වෙබ්සයිට් එකට. ඒකෙන් ලැබෙන විශේෂ දේවල් තමයි ඔබේ බ්‍රෑන්ඩ් විසිබිලිටි එක වැඩි වෙනවා. ඔබේ කම්පිටිෂන් එකේදී අනිත් කම්පිටිටර්ස්ලත් එක්ක ඔබ කම්පීට් කරනකොට ඔබට වැඩි වාසි ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබේ බිස්නස් ග්‍රෝත් එකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔබට ලැබෙන විශේෂ වාසි කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔබ මේ කම්පිටිෂන් එකට සහභාගී වෙනකොට ඔබේ වෙබ්සයිට් එක ඩීටේල් සිකියුරිටි ඉවැලුවේෂන් එකකට ලක් වෙනවා. ඒ සිකියුරිටි ඉවැලුවේෂන් එකට ලක් වෙනවා විතරක් නෙමෙයි ඒකේ රිපෝට් එක ඔබට ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ කම්ප්‍රිහෙන්සිව් සිකියුරිටි ඉවැලුවේෂන් එකක් කරගන්න විශාල මුදලක් ලංකාවේදී හරි පිටරටදී හරි වියදම් කරන්න වෙනවා. හැබැයි ඔබට ලැබෙන විශේෂම ෆයිනෑන්ෂල් වාසිය තමයි මේ තරගයට සහභාගී වීමෙන්ම ඔබේ වෙබ්සයිට් එක සිකියුරිටි ඉවැලුවේෂන් එකක් කරගෙන ඔබට ඔබේ වෙබ්සයිට් එක ඉම්ප්‍රූව් කරගන්න අවස්ථාව සැලසෙන එක.
දෙවෙනි එක තමයි ඔබේ වෙබ්සයිට් එක ඉවැලුවේට් කරන්නේ ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න එක්ස්පර්ට් ඉන්ඩස්ට්‍රී ස්පෙෂලිස්ලා. එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් ITP අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුනිවර්සිටීස් වල ඉන්න ලෙක්චරර්ස්ලා වෙන්න පුළුවන්. විශේෂ IT සහ වෙබ්සයිට් ගැන විශේෂ දැනීමක්, ඒ වගේම ඩිෆරන්ට් ඉන්ඩස්ට්‍රීස් ගැන විශේෂ දැනීමක් තියෙන අය. මේ වගේ කාණ්ඩයක් ලව්වා ඔබේ වෙබ්සයිට් එක, ඔබේ ප්‍රොඩක්ට් එක ඉවැලුවේට් කරගන්න ලැබෙන එකම විශේෂ වාසියක්. ඒ නිසා ඔබට මේ කම්පිටිෂන් එකට සහභාගී වීමෙන් ලැබෙන මේ වාසි ටික ඔබ දින්නත් නැතත් ඔබට ලබා ගන්න පුළුවන්. දින්නොත් ඔබට ලැබෙනවා awards. දින්න නැති වුණත් ඔබේ security improve කරගන්න, ඔබට විශේෂ advice ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. ඔබට තියෙන තවත් විශේෂ අවස්ථාවක් තමයි ඔබේ වෙබ්සයිට් එක mobile optimized වෙබ්සයිට් එකක්ද කියලා බලාගන්න එක. මේ awards අතර තවත් එක විශේෂ award එකක් තමයි හැම කැටගරි එකක් යටතේම most mobile optimized වෙබ්සයිට් එක මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි වෙන එක. ඒකටත් ඔබට award එකක් ලබා ගන්න පුළුවන්. web.lk කියන්නේ ලංකාවේ තියෙන එකම වෙබ්සයිට් වලට තියෙන එකම කම්පිටිෂන් එක. ඔබට තියෙනවා නම් .lk වෙබ්සයිට් එකක්, ඒ කම්පිටිෂන් එකට ඇතුළත් කරලා ඔබට awards ගන්නාව දිනා ගන්න පුළුවන්. විශේෂයි. ඔබේ ඩිජිටල් ප්‍රසන්ස් එක, ඔබේ ආයතනයේ නම ලෝකෙට ගෙනියන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න මේ වෙබ්සයිට් එකෙන් පුළුවන්. ඒ වෙබ්සයිට් එක ඔබට මේ කම්පිටිෂන් එකට සහභාගී කෙරුවොත්. ඒ හින්දා මම ඔගොල්ලෝ හැමෝටම ආරාධනා කරන්නේ මේ කම්පිටිෂන් එකට ඇතුළත් කරන්න ඔබේ .lk වෙබ්සයිට්. ඒකෙන් ලැබෙන වාසි ගණනාවක් තියෙනවා. ඒ වාසි ගණනාවම ඔබ ලබා ගන්න සහ ඔබේ ආයතනයේ, ඔබේ බිස්නස් එකේ දියුණුව වැඩි කරගන්න මේක අවස්ථාවක් කරගන්න. ඔබ ඔබේ .lk වෙබ්සයිට් එක bestweb.lk කම්පිටිෂන් එකට සහභාගී කරවන්න හිතනවා නම් ඔබ කර යුතු පළවෙනිම කාර්යය තමයි bestweb.lk වෙබ්සයිට් එකට යන එක. එතනට යන්න හේතුව තමයි ඔබට අවශ්‍ය කරන ඔක්කොම ඉන්ෆර්මේෂන්. මේ කම්පිටිෂන් එක කොහොමද කරන්නේ, මොනවද තියෙන කැටගරීස්, මේ කැටගරීස් කොයි විදිහටද ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන්නේ, සහ මට තමන්ගේ වෙබ්සයිට් එකට අදාළ මොන කැටගරි එකද කියලා තෝරගන්න නිවැරදි ඉන්ෆර්මේෂන් ටික ලැබෙනවා මේ වෙබ්සයිට් එක හරහා. ඒ නිසා ඔබ හිතනවා නම් bestweb.lk සයිට් එකට යන්න, ඔබ වෙබ්සයිට් එක බලන්න, ඩීටේල්ස් බලන්න, ඉවැලුවේෂන් ක්‍රයිටීරියා, කැටගරීස්, ඊළඟට ඔබට අවශ්‍ය කරන විශේෂ ඉන්ෆර්මේෂන්, ඒ හැම දෙයක්ම මේ වෙබ්සයිට් එක ඇතුලේ තියෙනවා. ඒක බලලා ඔබට තීරණය කරන්න පුළුවන් ඔබ මොන මට්ටමේද, එහෙම නැත්නම් ඔබේ වෙබ්සයිට් එක මොන මට්ටමේද තියෙන්නේ කියලා. මොකද අනිත් අර ජජර්ස්ලා මේ ඔබේ වෙබ්සයිට් එක
බලනවා හා සමානම ඔබට ක්‍රයිටීරියා එක තියෙනවා. ඔබටම පුළුවන් ඔබේ වෙබ්සයිට් එක ඉවැලුවේට් කරගන්න යම් ප්‍රමාණයකට කරලා ඔබට තීරණයක් ගන්න පුළුවන් ඔබ මොන මට්ටමේද ඉන්නේ කියලා. මේක ඇත්තටම ඔබ මේ කම්පිටිෂන් එකට ආවත් නැතත් ඔබට වෙබ්සයිට් එකක් තියෙනවා නම් .lk වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඔබට පුළුවන් ඔබේ වෙබ්සයිට් එක ඔබටම යම් ප්‍රමාණයකට ඉවැලුවේට් කරලා බලන්න ඒ මොන මට්ටමේ තියෙන වෙබ්සයිට් එකක්ද කියලා. ඔබ හිතනවා නම් ඒක හොඳ මට්ටමක තියෙනවා ඔබට දිනන්න chance එකක් තියෙනවා කියලා. එතකොට මේ වෙබ්සයිට් එකේ තියෙන කැටගරීස් අනුව බලලා ඔබට වඩාත්ම සුදුසු කැටගරි එකට ඔබේ වෙබ්සයිට් එක ඇතුළත් කරන්න පුළුවන් මේ කම්පිටිෂන් එකට. වඩාත්ම සුදුසු කැටගරි එකට සබ්මිට් කරන එකේ වාසිය තියෙන්නේ ඔබට දිනන්න තියෙන අවෝඩ් එකක් දිනන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. සහ අපි ඉස්සෙල්ලා කතා කර වාසි හැම දෙයක්ම ලබා ගන්න පුළුවන් වෙනවා. තරගාවලිය පිළිබඳව දමිළ භාෂාවෙන් විස්තරයක් KB කුගනාදන් මහතා ඔබ සමග බෙදා හදා ගනු ඇති. bestweb.lk நீங்கள் இதை பற்றி கடந்த 10 வருடங்களுக்கு மேல் இதை கேள்விப்பட்டிருப்பீர்கள். தமிழில் நாங்கள் உங்களுக்கு இன்று இந்த bestweb.lk மூலமாக உங்களுக்கு வருகின்ற நன்மைகளையும், அதாவது இண்டிவிஜுவலாகவும் கம்பெனி மூலமாகவும் நீங்கள் என்ன விதமான நன்மைகளை பெறப்போகின்றீர்கள் அதை பற்றித்தான் நாங்கள் சில அறிவுகளை உங்களோடு கலந்துரையாடத்தான் நான் உங்களுடன் சேர்ந்திருக்கின்றேன். ஒரு ஸ்தாபனத்துக்கு எவ்வளவுக்கு ஒரு அட்வர்டைஸ்மெண்ட் ஒரு மீடியா இம்பார்ட்டனோ அதே மாதிரி தான் இந்த காலகட்டத்திலே bestweb.lk மூலமாக உங்களுடைய இண்டிவிஜுவல் இணையதளமாக இருக்கலாம், அல்லது தொழில் இணையதளமாக இருக்கலாம், அல்லது மீடியா இணையதளமாக இருக்கலாம், ஸ்போர்ட்ஸ் இணையதளம் இருக்கலாம். எந்த இணையதளம் என்றாலும் அதை நீங்கள் அடுத்த நிலைக்கு கொண்டு வருவதற்கு நீங்கள் அதனுடைய தரத்தையும் அதனுடைய தொழில்நுட்பத்தையும் எப்பொழுதும் வளர்ந்து கொண்டே இருக்க வேண்டும். அதுக்காகத்தான் நாங்கள் bestweb.lk என்ற காம்படிஷனை நாங்கள் உருவாக்கினோம். அதன் மூலமாக உங்களுடைய தரத்தை மேலும் மேலும் உருவாக்கி அதன் மூலமாக உங்களுடைய நன்மைகளை பெற வேண்டும் என்றான் எங்களுடைய நம்பிக்கை. அதற்காகத்தான் நாங்கள் சில கலந்துரையாடல்களை இன்று உங்கள் முன் நாங்கள் வைக்கின்றோம். முதலாவதாக இப்பொழுது பார்த்தீர்கள் என்றால் ஏஐ டிசைன் பற்றி கேள்விப்பட்டிருப்பீர்கள், UI UX டிசைனை பற்றி கேள்விப்பட்டிருப்பீர்கள், மற்றது ஐடி செக்யூரிட்டி சைபர் செக்யூரிட்டி பற்றி கேள்விப்பட்டிருப்பீர்கள். தயவு செய்து நீங்கள் எந்த ஒரு வெப்சைட்டை செய்கின்ற பொழுது அல்லது இணையதளத்தை செய்கின்ற பொழுது முதல் அதற்குரிய நோக்கம் ஒப்ஜெக்டிவை நீங்கள் தெளிவாக ஈடுபடுத்த வேண்டும். ஒப்ஜெக்டிவ் இல்லாமல் நீங்கள் எந்தவித ஒரு பர்பஸையும் அடைய முடியாது. அதுக்காகத்தான் நாங்கள் சொல்லுகின்றோம், ஒரு பிளானிங் ஒன்று இருக்க வேண்டும். அதாவது ஒரு வெப்சைட்டை செய்கின்ற பொழுது எந்த விதமான ஒரு பிளானிங் மூலமாக அதனுடைய தரத்தை மக்களிடம், அதாவது உங்களுடைய கஸ்டமர்ஸ் நுகர்வோருக்கு எட்டு செல்லாம் என்ற பற்றி தான் நாங்கள் இன்று கருதுடைய போகின்றோம். முதலாவதாக உங்களுடைய மாடர்ன் டெக்னாலஜியை பாவியுங்கள். இரண்டாவது ஏஐ டிசைன். உங்களுடைய ஏஐ டிசைன், அது ஆர்டிஃபிஷியல் இன்டெலிஜென்ஸ் மூலமாக வருகின்ற தொழில்நுட்பத்தை சாட்பாட் பாட் அதன் மூலமாக உங்களுடைய தரத்தை உயர்த்தி செய்யலாம். அதாவது UI UX, அதாவது ஒவ்வொரு பேஜிலிருந்து இன்னொரு பேஜுக்கு போகின்ற பொழுது அதனுடைய தரத்தை நீங்கள் எப்பொழுதும் உயர்த்த வேண்டும். எந்தவித வெப்சைட்லேயும் UX டிசைன் இல்லாமல் நீங்கள் அந்த தரத்தை உயர்த்த முடியாது. ஆகவே தயவு செய்து அதற்குரிய கண்ணோட்டங்களை மிகவும்
உன்னிதமாக பயன்படுத்த வேண்டும். இரண்டாவதாக நாங்கள் top.lk என்று ஒரு காம்படிஷனை நாங்கள் உருவாக்கின்றோம். என்னுடைய முதல் கருத்து வந்து இந்த best.lk இணையதளத்திலையும் போய் பாருங்கள், topweb.lkலையும் போய் பாருங்கள். கிரைட்டேரியா என்னென்ன கிரைட்டேரியா மூலமாக நீங்கள் உங்களுடைய வெப்சைட்டை செய்கின்ற பொழுது அதனுடைய தராது நீங்கள் உங்களை வங்கி மூலமாக இருக்கலாம், அல்லது இண்டிவிஜுவல் மூலமாக இருக்கலாம், ஸ்போர்ட்ஸாக இருக்கலாம், எந்தவித கேட்டகரியில் நீங்கள் பங்கு பெற்ற போகின்றீர்களோ அதற்குரிய அந்த கேட்டகரிக்குரிய வின்னர் எப்படி நீங்கள் உயர்ந்த கோல்டு வின்னராக போகின்ற பற்றி அந்த topweb.lk அல்லது bestweb.lk அந்த இணையதளத்தில் போகின்ற கிரைட்டேரியாவை தயவு செய்து வாசியுங்கள். அது மட்டுமில்ல, சைபர் செக்யூரிட்டிக்கு நீங்கள் முதல் இடம் கொடுக்க வேண்டும். நான் திருப்பி சொல்லுகின்றேன், சைபர் செக்யூரிட்டிக்கு வந்து முதல் இடம் கொடுக்க வேண்டும். அதாவது உங்களுடைய லிங்க்ஸை பாருங்கள், உங்களுடைய SQL இன்ஜெக்ஷன் என்று சொல்வார்கள், உங்களுடைய வெப்சைட்டை செய்கின்ற சாஃப்ட்வேர் இன்ஜினியர்ஸுடன் கதைச்சு அந்த SQL இன்ஜெக்ஷனையும் தயவு செய்து பாருங்கள். ஹேக்கர்ஸ் ஏதாவது வேணுமோ பாருங்கள். இதை எல்லாத்தையும் கருத்தில் கொண்டு உங்களுடைய வெப்சைட்டை மிகவும் திறமாக ஹை ஸ்டாண்டர்ட் இல்லை பேர்னிங் பொழுது அதோட மாடர்ன் டெக்னாலஜியும் கொண்டு வாருங்கள் இந்த முறை. அதன் மூலமாக நிச்சயமாக நான் சொல்லுகின்றேன், உங்களுடைய website.lk காம்படிஷன் நீங்கள் சூப்பராக வின் பண்ண இயலும். இதன் மூலமாக உங்களுடைய கம்பெனி அல்லது இண்டிவிஜுவல் வெப்சைட் ஸ்போர்ட்ஸ் சம்பந்தமாக எந்த வெப்சைட்னாலும் அதற்குரிய கேட்டகரிஸ் மூலமாக தெரிவு செய்து நீங்கள் இந்த best.lk மூலமாக வெற்றி பெற நாங்கள் உங்களுக்கு எந்தவித தேவை என்றால் நாங்கள் உங்களுக்கு உதவி செய்ய காத்துள்ளோம். ஸோ ஆகவே இந்த bestweb.lk அது மட்டுமல்ல top.lk ரெண்டுலையும் காம்படிஷன்லையும் பங்கு பெற்றி உங்களுடைய கம்பெனி அல்லது உங்களுடைய தனிப்பட்ட இணையதளத்தை வெற்றி பெறுமாறு நாங்கள் உங்களுக்கு மிகவும் தாழ்மையுடன் கேட்டுக்கொள்கின்றோம். நன்றி, වණක්කම්. තරගාවලියට අයදුම් කිරීමේදී වෙබ් අඩවියක් අනුගමනය කළ යුතු ආරක්ෂක උපක්‍රම පිළිබඳව සම්පත් හෙන්නාග මහත්මයා ඔබව දැනුවත් කරනු ඇති. ඔව්, අපි සිකියුරිටි ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපි කතා කරනවා වෙබ්සයිට් එකේ CMS අප්ඩේට් වෙන එක ගැන. ඔබේ වෙබ්සයිට් එකේ HTTPS enable කරලා තියෙනවද කියන එක. ඒකම තව අපි බලනවා ඔබ වෙබ් අඩවියේදී මොනවද ප්ලගින්ස් පාවිච්චි කරලා තියෙනවා, ඒවා යාවත් කාලීන වෙනවද කියන එක. මේ වගේ දේවල් කීපයක්ම අපි ඔබේ වෙබ් අඩවිය මෙම තරංගාවලියේදී ඉදිරියට ගෙන යාමට බලපානවා. එහෙනම් අපි මොකද්ද කළ යුත්තේ? ඔබේ වෙබ් අඩවිය අනිවාර්යෙන් HTTPS enable කරලා තියෙන්න ඕනේ. ඒකට valid certificate එකක් දාලා තියෙන්න ඕනේ. වෙබ් අවකාශයේ ඕනම බ්‍රවුසර් එකක් ඔබේ වෙබ් අඩවිය බලන විට එය HTTPS යන නාමයෙන් ඔබට අඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එයින් අපිට කියවෙනවා ඔබ සයිබර් අවකාශයේ certified web අඩවියක් විදිහට පවත්වාගෙන යනවා කියලා. එතකොට මෙහිදී ප්‍රශ්නයක් තියෙනවා. වෙබ් අඩවියක HTTPS enable කරලා තියෙනකොට ඒක අපි මොනිටර් කරන්න ඕනේ. මීට පෙර වෙන්නේ නෙවෙයි, මේ අවුරුද්දේ මාර්තු මාසයේ සිට එය දින 199කින් එක්ස්පයර් වෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? ඒක මොනිටර් කරලා යහපත් කාලීන කරන්න වෙනවා. නැත්තම් ඔබේ වෙබ් අඩවිය බ්‍රවුසර්ස් වල පෙන්නනවා unsecure වෙබ් අඩවියක් විදියට. ඊට අමතරව security ගැන කතා කරද්දී strong authentication ඒකම access control ගැන අපිට කතා කරන්න වෙනවා. strong authentication මොනවාද? ඔබේ වෙබ් අඩවිය manage කරගන්න password එකක්, strong password එකක් ඔබ ලබා යුතුයි. ඒකම access control හදන්න ඕනේ. ඔබ කොයි ආකාරයෙන්ද ඔබේ වෙබ් අඩවියට පිවිසෙන්නේ. ඉතින් මේ විදිය security controls enable කිරීමෙන් පමණක් ඔබේ වෙබ් අඩවිය secure කරගන්න පුළුවන්. ඔබේ වෙබ් අඩවිය security ගැන හිතද්දී ඔබ කාරණා කීපයක් අනිවාර්යෙන් මතක තියාගත වෙනවා. ඔබේ වෙබ් අඩවිය secure වෙබ් අඩවියක් විදියට පවත්වාගෙන යන්න.
පළවෙනි කාරණය අපි බලමු මොකක්ද කියලා. පළවෙනි කාරණය ඔබේ වෙබ් අඩවිය HTTPS enable කරලා තියෙන්න ඕනේ. ඊට අමතරව එය යාවත් කාලනය කරන්න ඕනේ දවස් 200න් 200ට. මොකද අලුත් සර්කියුලේෂන් එකට අනුව එය යාවත් කිරීමේ කාල පරිච්ඡේදය දින 365 සිට දින 200 දක්වා අඩු වෙලා තියෙනවා. මේ ගැන ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. ඔබ දින 199කින් ඔබේ HTTPS web SSL certificate එක යාවත් කාලනය කරන්න වෙනවා. එය ඉතා වැදගත් වෙබ්සයිට් එක security අනන්‍යතාවය තහවුරු කිරීමට. දෙවෙනි කාරණය මොකක්ද? ඒතකොට තව ගොඩාක් කට්ටියට අවශ්‍ය වෙනවා CMS එක අප්ලෝඩ් කරන්න. ඔබ Joomla හරි ඔබ ඒ WordPress හරි CMS එකක් පාවිච්චි කරනවා නම් එය යාවත් කාලනය කිරීමට පුළුවන් වන ආකාරයට ඔබේ වෙබ් අඩවිය ඩිවලොප් කරගත යුතුයි. එසේ කරගන්න බැරි නම් ඊටාම අනතුරකට ඔබේ වෙබ් අඩවිය පත් වෙනවා. තව සැලකිලිය යුතු කරුණක් තමයි ප්ලගින් අප්ඩේට් කිරීම. ගොඩක් කට්ටිය මේක කරන්නේ හරි අඩුවෙන්. ඒ තමන් වෙබ් අඩවියට භාවිතා කරලා තියෙන ප්ලගින්ස් අප්ඩේට් කරනවා අඩුයි. එහින් වෙන්නේ ඇටැකර් කෙනෙක් ඔබේ වෙබ් අඩවියට ඉතා පහසුවෙන් ඇතුල් වීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ ප්ලගින් අප්ඩේට් කරන එක නිතර යාවත් කාලනය කිරීමට WordFence වගේ ටූල් එකක් පාවිච්චි කරලා ඔබේ ඊමේල් ලිපිනයට අදාළ ඇලර්ට්ස් ගෙන්න ගැනීමෙන් මිය නිතර යාවත් කාලනය කරලා ඔබේ CMS එක අප්ඩේට් කරලා එය පවත්වාගෙන යත හැකි. ඒකම ඉන්පුට් වැලිඩේෂන් කිරීම වැදගත්. මොනවද මේ ඉන්පුට් වැලිඩේෂන් කරන්නේ? ඔබ සමහරක් වෙලාවට ඔයාගේ ඔබගේ වෙබ් අඩවියේ contacts forms තියෙනවා නැත්නම් වෙන අදාළ forms තියෙනවා. මේවයි text ඔබ වැලිඩේෂන් කරන්න ඕනේ. මොකද නැත්නම් මේ text fields හරහා ඔබේ database එකට යම් විදිහකින් ඇතුල් වීමේ හැකියාව ඇටැකර් කෙනෙකුට තියෙනවා. ඒ කියන්නේ SQL injection, cross site scripting වගේ දේවල් කරන්න පුළුවන්. එය නිසි ආකාරයෙන් input validation කරලා තිබ්බේ නැත්නම් ඔය ගැනත් ඔබ කල්පනාකාරී විය යුතුයි. තව මොනවාද අපි කර යුත්තේ ඔබේ වෙබ් අඩවිය secure කරගන්න? වෙබ් application firewall එකක් ඔබට enable කරගන්න පුළුවන්. ඒ ගොඩාක් හොඳයි. දැනට සමහරක් free versions තියෙනවා. ඒවා හොඳින් අවබෝධ කරගෙන ලබා දෙන ඒ සර්විස් ලබා දෙන ආයතන මගින් ඔබේ වෙබ් අඩවියට web application firewall එකක් WAF එකක් පාවිච්චි කිරීමට සුදුසුයි. මොකද එයින් malicious attacks බොහෝ වෙලාවට පාලනය කිරීමේ හැකියාව තිබෙනවා. එතකොට එයින් ඔබේ වෙබ් සයිට් එකේ performance වැඩි වෙනවා, security වැඩි වෙනවා. ඒ නිසා සුදුසු web application firewall එකක් භාවිතා කරගන්නට සුදුසුයි. තව මොනවද අපිට කරන්න පුළුවන්? ඔබ නිතර පාවිච්චි කරන ෆයිල් අප්ලෝඩ්. ෆයිල් අප්ලෝඩ් කරන එක හරි කෙයාෆුලි කරන්න ඕනේ. ෆයිල් අප්ලෝඩ් කරද්දී ඔබ ෆයිල් ලිමිටේෂන්, ෆයිල් එකේ සයිස් එකේ ලිමිට් එක, ටයිප් එක අපි මොනවද අප්ලෝඩ් කරන්න එලව් කරන්න කියලා හොඳ අවබෝධයකින් ඒ සඳහා controls ඔබේ වෙබ් අඩවියේ ඇතුළත් කරගත යුතුයි. එයින් අපිට අනවශ්‍ය දෙයක් හිතන්න ඔයාගේ ලැප්ටොප් එකේ තිබෙන වෛරස් එකක් මැල්වෙයාර් එකක් අර ඔබේ වෙබ් අඩවියට යෑමේ තියෙන හැකියාව අඩු වෙනවා. ඒ නිසා එය හොඳ අවබෝධයෙන් කළ යුතුයි. ගොඩක් අය මේක කරන්නේ නැහැ. නමුත් ඊටාම වැදගත් එකක් මේ කොටස. අවසාන වශයෙන් අපි හැමෝම දන්න හැබැයි ඔබ සමහරට පාවිච්චි නොකරන දෙයක්. එය තමයි backups. backups ඔබ maintain කරන්න ඕන වෙබ්සයිට් එකේ. ඒ අදාළ daily හෝ weekly හෝ අදාළ backups maintain කරන්න ඕනේ. හැම change එකකට ප්‍රථම backup එකක් ගන්න ඕනේ. restore කරලා බලන්න ඕනේ ඒවා නිසි ආකාරයෙන් වැඩ කරනවද කියලා. මේ හිතා වැදගත් ඔබේ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට. ඔව්, ජජින් ක්‍රයිටේරියා එක ගොඩාක් වැදගත් බෙස්ට් ස්ටෙප් 2026 වලට ඇතුල් වීමේදී හා එයින් ඔබ නිසි ඇගයීමකට ලක්වීමට. ඔබ අපේ වෙබ්සයිට් එක www.beststep.lk පරිශීලනය කළොත් එහි තියෙනවා ජජින් ක්‍රයිටේරියාස් 6ක් ගැන කතා කරලා ඒ ක්‍රයිටේරියාස් 6 ඇතුලේ
ඉතා හොඳින් අපි ඔබට දැනුවත් කරලා තියෙනවා මොන මොන ඒරියාස්ද ඒ ක්‍රයිටීරියාස් වලදී අපි එවලුවේෂන් එකේදී බලන්නේ. ඉතින් මේ ගැන හොඳ අවධානයක් යොමු කරලා හොඳින් කියවලා තීරුම් ගන්න මේ ක්‍රයිටීරියාස් වලට ඔබේ අඩවිය අනුගත කරගන්න. Best Step 2026 වලට ඇතුල් වීමේදී ඔබ මුලින්ම කළ යුත්තේ টপ වෙබ් හරහා ඔබේ වෙබ් අඩවිය එවලුවේට් කරගන්න. ඒ ඉතා වැදගත්. මොකද ඔබ අතරමඟදී ඔබේ වෙබ් අඩවිය කම්පිටිෂන් එකේ තුලදී මේ කම්පිටිෂන් එක ඉවත් වීමේ හැකියාව ඉතාම අඩුයි. මොකද টপ වෙබ් එකදී අපි හැම විටම කරන්නේ බෙස්ට් වෙබ් එකේ කරන එවලුවේෂන් ක්‍රයිටීරියාස් security criterias ඒ විදිහම අපි টপ වෙබ් එකේදී වැලිඩේට් කරගන්නවා. බොහෝ විට ගොඩක් අය තම වෙබ් අඩවිය අලුත්ම වෙබ් අඩවියක් ඩිවලොප් කරාම টপ වෙබ් එකට ඇවිල්ලා එවලුවේට් කරගන්නවා. ඒ වාසිය මොකද්ද? ඇත්තටම යාගේ අඩුපාඩු ඒකම යාගේ තියෙන security weakness මේ ඔක්කොම টপ වෙබ් එකේදී identify වෙනවා. ඉතින් ඒ බැවින් ඔබේ වෙබ් අඩවිය টপ වෙබ් හි qualified වුණොත් අනිවාර්යෙන් ඔබට බෙස්ට් වෙබ් 2026 වල ඔබේ වෙබ් අඩවිය ජයග්‍රහණය කරා ගෙන යාමට තියෙන අවස්ථාව බොහෝයි. ඔබේ වෙබ් අඩවිය ඔය කිව් විදිහට බෙස්ට් වෙබ් කම්පිටිෂන් එකේදී ඩිස්ක්වලිෆයි වෙන්න හැකියාව තියෙනවා. ඒදී විශේෂයෙන් ඔබ බලන්න ඕනේ ඔබේ වෙබ් අඩවිය හැම වෙලාවෙම යාවත් කාලින වෙලාද. ඔබේ අර මං කලින් කිව්වා වගේ HTTPS security certificates හරියට වැඩ කරනවාද? ඔබ හරි ක්‍රයිටීරියාවකට මේ වෙබ් අඩවිය පවත්වාගෙන යනවාද? නැත්නම් ඔබට බෙස්ට් টপ වෙබ් කම්පිටිෂන් එකට ඇතුල් වෙලා බෙස්ට් වෙබ් එක පටන් ගන්න ඉස්සෙල්ලා ඔබේ වෙබ් අඩවිය එවලුවේට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකම ඔබේ common mistakes මේ වෙබ් අඩවි වල තියෙන බොහෝ වෙලාවට টপ වෙබ් හරහා අපිට අඳුනාගෙන ඒවා ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒකෝර හොඳම මාර්ගය ඔබ බෙස්ට් වෙබ් 2026 වලට ඇතුල් වෙනවා නම් ඔබේ වෙබ් අඩවිය ඩිස්ක්වොලිෆයිඩ් වෙන්නේ නැතුව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම් ඔබ টপ වෙබ් සමග එකතු වෙන්න. එකතු වෙලා ඔබේ වෙබ් අඩවිය ක්ලැරිෆයි කරගන්න මෙම වෙබ් අඩවිය සුදුසු තත්ත්වයේ තිබෙනවද කම්පිටිෂන් එකේ ඉදිරියට යාමට. LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනය විසින් 16 වන වරට සංවිධානය කරන bestweb.lk සඳහා අයදුම්පත් දැන් බාර ගන්නවා. ඔබේ වෙබ් අඩවිය .lk වෙබ් අඩවියක් නම් මෙම අවස්ථාව අතපසු කරගන්න එපා.